යුරෝපයේ හිටියා මහා ඇලෙක්සැන්ඩර් රජුරු. ඇලෙක්සැන්ඩර් the great. අලිසන්දර් රජුරු කියන්නේ. මේ රජුරු තමන්ගේ සූපර්වයිසර් ෂෙෆ්ට කතා කරනවා. ෂෙෆ් අද රාත්‍රී භෝජන සඳහා අපේ රටේ ඉන්න ඉතාම ප්‍රසිද්ධ කුමාරිකාවක් ඩුබාරි මැඩම් වෙනවා. ඔබ ඇය වෙනුවෙන් හොඳ කෑමක් පිළිලා කරනවා. එහෙමයි දෙවියන් වහන්සේ. කියලා රජුරු කියනවා එදා රාත්‍රියේ කෙලිම රොයල් බැන්ක්වෙට් එකක් කෙලිම ආදිපාදිවරු එකතු වෙලා ඉන්නවා. වාද්‍ය වෘන්දය වෙනම යනවා, නැටුම් කණ්ඩායම් වෙනම තියෙනවා. රජුරු ඉඳගත්තාම ඊට පස්සේ ඩුබාරි මැඩම් ඉන්නවා. ඩුබාරි මැඩම් ඉන්න අවස්ථාවේදී ෂෙෆ් එන්න ඔබ මොකද මේ ඩුබාරි මැඩම් වෙනුවෙන් පිළියෙල කළේ? ඒ පාර ෂෙෆ් කියනවා මෙන්න මේ සුප් එක තමයි හැදුවේ රජතුමනි. මේකට මම කිව්වේ ක්‍රෙම් ඩුබාරි කියලා කිව්වා. මේ සුප් එක තමයි පිළියෙල කළේ රජතුමට. මේ සුප් වේදියා කියනවා. රජතුමා අතිශයින් කේන්ති ගන්නවා. ෂෙෆ් මෙච්චර වටිනා කුමාරිකාවකට රටේ ප්‍රසිද්ධ කුමාරිකාවක් කෙනෙක් ඔබ හැදුවේ මේ සුදු වෙන වෙච්ච සුප් එකද? මේව දැයට අගෞරව කළේ කෙලෙමු. මේ ෂෙෆ් මරලා දාන්න. my god 6-4 රාජපුරුෂය ඇවිල්ලා මේ ෂෙෆ් ඇදගෙන යනවා. my lord give me a minute my lord මට මිනිත්තුවක් දෙන්න කියනවා. ඒත් කෙලෙමු මරලා දාන්න ඕන. රටේ නීතිය. ඩුබාරි මැඩම් රජුරන්ට කියනවා my lord he was trying to tell you something. ඔබට යමක් කියන්න උත්සාහ කළා. You think so? ඔබ හිතනවද? Bring him in again. Yes my lord. Tell me your story. හරි ෂෙෆ් මොනවද මට කියන්න තියෙන්නේ මැරෙන්න කලින්? රජතුමනි මම මේ සුප් එක හදන්න පාවිච්චි කළේ ගෝවා මල්, cauliflower, ගෝවා මල්. මහරජතුමනි ඩුබාරි මැඩම්ගේ කොණ්ඩේ හරියට ගෝවා මල් වගේ. Oh my god කොච්චර ලස්සන කතාවක්ද. එදා ඉඳලා අද වෙනකම් ඔයගොල්ලෝ හෝටලෙට ගියාම ක්‍රීම් ඩුබාරි කියලා මෙනු එකේ තියෙනවා. වරහන් ඇතුලේ තියෙනවා cream of cauliflower. ඒ අතීතයෙන් දැන කතා අපි ඉදිරියට කතා කරමු. අපි ඉදිරියට කතා මේ කෑම සම්බන්ධ කතාවල් කතිකාවල් ඉදිරියට කරමු. මේ රන්දුණු කිචන් තුල රැඳී ඉන්න ඔබට ස්තුතියි. අපි නැවත හමු වෙමු විදිහට ආයුබෝවන්.